ආයිබුවන් සුබ සන්ධ්‍යාවක් හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයා මේ වෙලාවේ පාඩම් කරනවා ඇති කියලත් මං හිතනවා. ගෲප් එකට පුංචි මැසේජ් එකක් දාලා තිබුණා. එක යාළුවෙක් මේ එක්සෑම් ඩේට් එක සම්බන්ධව. ඉතින් වැඩ කරන ගමන් වුණත් ඒක ලින්ක් එක මට ඔයාලට දාන්න තිබුණා. ලින්ක් එක දානකොට මට හිතුණා ගෲප් එක හැමෝටම ඒක බලා ගන්න ක්‍රමය කොහොමද කියලා පොඩ්ඩක් පෙන්වන්න. ගොඩක් අය මේක දන්නව ඇති SLBF සයිට් එකට ගිහිල්ලා එකෙන් බලා ගන්න. සමහරු දන්නේ නැතුව ඇති. සයිට් එක වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඒක හින්දා මට හිතුණා චුට්ටක් ඒ ගැන ඔයාලව දැනුවත් කරන්න කොහොමද මේක බලන්නේ කියලා. එහෙනම් මං ෆෝන් එක ස්ක්‍රීන් ෂෙයා කරලා ඔයාලට වැඩේ පෙන්නන්නම්. ඒ විදිහට බලලා ඔයාලට පුළුවන් මෙතනින් ඉස්සරහට ඒ කියන්නේ ඔයා එක්සෑම් එකට ෆේස් කරන දවසේ ඉඳලා සහ ඇඩ්මිෂන් එක ගන්න දවසේ ඉඳලම ඔයාගේ විස්තර ටික SLBF සයිට් එකෙන් බලා ගන්න. ඒ අප්ඩේට් වෙන ඩේටා ටික ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙනම් අපි බලමු වැඩේ කරන්නේ කොහොමද කියලා. හරි, මුලින්ම ඔයාගේ වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගන්න ඕන. Firefox හරි Google Chrome හරි මොකක්ද වගේ තියෙන වෙබ් බ්‍රවුසර් එක මේ විදිහට කනෙක්ට් ඕපන් කරගන්න. එකෙන් මෙන්න මෙතන ටයිප් කරන්න ඔයා slbfe.lk මේ විදිහට ටයිප් කරලා සර්ච් කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවියට ඔයා ඇතුළත් වෙනවා. ඊට පස්සේ නිල වෙබ් අඩවියේ මෙන්න මේ විදිහට හෝම් පේජ් එකේ තියෙනවා අලුතෙන්ම දාන announcement මොනවා හරි තියෙනවා නම්, කියන්නේ අලුතෙන්ම තියෙන notice මොනවා හරි තියෙනවා නම් මෙතන මුල් පිටුවේ පෙන්නනවා. ඊට අමතරව අපිට මේකේ ඇතුළට ගිහිල්ලා බලන්න පුළුවන් අපිට අවශ්‍ය කරන දේවල්. එතකොට මේකෙදී එක්සෑම් ඩේට් එක, ඊළඟට මෙඩිකල් ඩේට්, ස්කිල් ටෙස්ට් ඩේට්, මේ හැම දෙයක්ම මේකේ එලවුස් කරනවා. එතකොට අපිට ඒකට ගිහිල්ලා කාගෙවත් අහා ඉන්න ඕනේ නැහැ. මේකෙන් අපිට ඒ අදාළ ලින්ක් එකට ගිහිල්ලා අපිට අවශ්‍ය කරන දේවල් බලා ගන්න පුළුවන්. අපි එහෙනම් බලමු කොහොමද වැඩේ කරන්න කියලා. හරි, මුලින්ම මෙන්න මෙතන විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියන තැන මේ උඩ තියෙන ඉරිතුන ක්ලික් කරලා මෙන්න මේ පිටුවට එනවා. මේ පිටුවේ මෙන්න මෙතන යටට මේ විදිහට ස්ක්‍රෝල් කරාට පස්සේ මෙන්න මෙතන announcement කියලා තැනක් තියෙනවා. මේ announcement කියන තැන ක්ලික් කරාට පස්සේ ඔයා යන රට සම්බන්ධව මෙතන අවශ්‍ය කරන notice එන්න කලින් ඔයාට බලාපොරොත්තු වෙන ඔයා යන රට සිලෙක්ට් කරන්න. අපි කොරියා සිලෙක්ට් කරමු. ඊට පස්සේ මෙන්න මෙතන අලුතෙන්ම ආපු announcement වල ඉඳලම අවසාන announcement එකට වෙනකම්ම අවශ්‍ය කරන දේවල් අවුරුද්දක් වගේ ඇතුළත තියෙන හැම දෙයක්ම මේකේ තියෙනවා. මුලින්ම මේ ඊයේ පෙරේදා එලවුස් කරා ස්පෙෂල් එක්සෑම් එක පිළිබඳව එතන එලවුස්මන්ට් එක මුලින්ම තියෙනවා. ඉතින් මේ විදිහට මේක පල්ලෙහාට ස්කෝර් කරාට පස්සේ අවශ්‍ය කරන අපිට බලා ගන්න ඕන කරන ඩේට් පිළිබඳව ස්කිල් ටෙස්ට් එක, ඊළඟට එක්සෑම් ඩේට් එක, ඊළඟට මෙඩිකල් ඩේට්, මේ හැම දෙයක්ම බලා ගන්න පුළුවන්. අපි මෙන්න මේ විදිහට පහළට ස්කෝර් කරලා බලමු අපිට දැන් ඕන කරන්නේ, අපේ යාළුවට ඕන කරන්නේ එක්සෑම් ඩේට් එක බලා ගන්න. එහෙනම් අපි එක්සෑම් ඩේට් එක තියෙන තැනට වෙනකම් මේ විදිහට ස්කෝර් කරමු. පළවෙනි පිටුවේ නම් අපිට අවශ්‍ය කරන දේ නෑ. මොකද එක්සෑම් ඩේට් එක කියන ටිකක් පරණයි. ඊට පස්සේ ගොඩක් දේවල් වුණානේ, කියන්නේ මෙඩිකල් ඩේට් වැටුණා, මේ දේවල් වුණානේ. ඒකින්ද අපි මෙන්න මෙතන දෙවනි පිටුවට ගිහිල්ලා බලමු. මේ දෙක කියන එක ක්ලික් කරාට පස්සේ දෙවනි පිටුවට යන්න පුළුවන්. ඒකේ අපි බලමු කොතනද මේ එක්සෑම් ඩේට් එක පිළිබඳව තියෙන්නේ කියලා. ස්කිල් ටෙස්ට් එකේ ඩේට් එක තියෙනවා. හරි, මෙන්න මෙතන පහළට ගියාට පස්සේ මෙන්න මෙතන තියෙනවා මේ announcing test date and time කියලා. මේ තියෙන්නේ ජූලි 29 දාපු එක 2024 දෙවනි කාර්තුවේ මේ දාපු එක තියෙනවා. මෙතන දැන් අපිට දෙවනි කාර්තුව කියන්නේ කොහොමද ඕන කරන්නේ අපිට තුන්වෙනි කාර්තුව බලා ගන්න. එතකොට මෙතෙන්ට දැම්මට පස්සේ ගොඩක් වෙලාට හරියාව ඒවා බලන්න try කරලා මම මේක එහෙම නැත්නම් මෙතන තව පහළට ස්ක්‍රෝල් කරාට පස්සේ පහළට හෝ උඩට ස්ක්‍රෝල් කරාට පස්සේ අපිට අන්තිම එක බලා ගන්න පුළුවන්. මම හිතන්නේ මේ 29 එක තමයි ඔයාලට අවශ්‍ය කරන්නේ. හරි, අපි ඒක ක්ලික් කරලා ඊට පස්සේ ඒක ක්ලික් කරාට පස්සේ මෙන්න මෙතන මේ විදිහට පෙන්නනවා ඔයාට අවශ්‍ය කරන ටෙස්ට් ඩේට් එක බලා ගන්න පුළුවන්. මෙතන ඔයාගේ ඉන්ඩෙක්ස් නම්බර් එක ගහලා සර්ච් කරාට පස්සේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ලින්ක් එක කොපි කරලා මට ඔයාලට ගෲප් එකට දාන්නත් පුළුවන්. මම ගෲප් එකකට දාන්න ලින්ක් එක කොපි කරලා. හරි, ඔන්න විදිහට තමයි වැඩේ වෙන්නේ. එහෙනම් ඔයාලා හැමෝටම සුබ පතනවා, සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. මහන්සි වෙලා පාඩම් කරන්න. SLBF සයිට් එක පිළිබඳවත් අප්ඩේට් එකේ ඉන්න.
එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් උත්සරණයි